කළා යන්න ආයිබෝන් අද වීල්ස් ට්‍රැවල් ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරගම ඉසව්වට. කොල්තර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ඉසව්වට. බණ්ඩාරගම කියලා කියන්නේ ලංකාවේ බොහොම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඒ වගේම ලංකාවේ රථවාහන ඉතිහාසය සොයා යන්නකොට අමතක කරන්න බැරි ඉසව්වක්. ඒකට හේතුව තමයි ලංකාවේ ඉන්නවා මේ බණ්ඩාරගම ප්‍රදේශයේ බොහොම පරණ වාහනත් එක්ක බැඳුණු, ඒවට ආදරය කරන, ඒවා සුරක්ෂිත කරන කණ්ඩායම. ඉතින් ඒ අය බොහොම මේ ප්‍රසිද්ධියෙන් පෙනී සිටින්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ සැඟවිලා. ඉතින් අපි වීල්ස් ට්‍රැවල් මේ හොයාගෙන යන්නේ ඒගොල්ලන්. අද මං ඇවිදින්නේ එහෙම තැනකට. ඉතින් මේ තමයි බණ්ඩාරගම පැත්තේ ඉන්න අපූර්වට නඩත්තු වෙන බොහොම සුන්දර පෙනුමක් තියෙන යකඩ යකෙක්. සුන්දර පෙනුමක් තියෙනවා කිව්වට මේ දැන් කරපු කියපු රාජකාරි ගත්තොත් එහෙම ඒවා බොහොම මේ බරසාර රාජකාරි. ඉතින් අපිත් එක්ක අද ඉන්නවා නිශාන්ත මහත්තයා. මෙයා ගැන කතා කරන්න. අයබන් නිශාන්ත මහත්තයා. ඉතින් මෙතුමා තමයි මේ මෙතුමා ගාව තව දේවල් තියෙනවා හොඳේ. ඒවා අපි තව ඉස්සරහට පෙන්නනවා. ඉතින් අද මෙතුමා කතා කරන්නේ මගෙත් එක්ක මෙන්න මේ යකඩ යකා පිළිබඳව. එතකොට නිශාන්ත මහත්තයා මේ මුලින්ම දැන් මම අහන්න ඕනේ මේ මට ලොකු අවබෝධයක් නැහැ ජීප් ගැන. එතකොට මේ මොන රටේ නිෂ්පාදනයක්ද මොකක්ද මේකට කියන වර්ගය? මේක ඇවිල්ලා ජපානයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක 4DR5 කියවම තමයි ප්‍රසිද්ධ. මේකේ තියෙනවා CVS ටිකක් J24, J44, bigger quarter, එතකොට hard top, එතකොට මේක safari මොඩල් එක ආවා. ඉතින් මේක ඇවිල්ලා මේ hard top ගණේට ආපු ජපාන් ඔරිජිනල් ජපාන් වාහන. එතකොට මොන අවුරුද්ද නිෂ්පාදනය කරන්නේ? 1968 අවුරුද්ද. 1968. මට ජීප් ගැන ලොකුම අවබෝධයක් නැහැ. හැබැයි මම අහලා තියෙන විදිහට මේ දිග කොට කතන්දරයක් තියෙනවා. ඒ මොකක්ද ඒ කතාව? මේක ඇත්තටම සමහරක් වාහන දිග ආවා, සමහරක් වාහන කොට ආවා. ඒකේ සමහරක් ඒවා හાર્ඩ් টොප් ආවා, සමහරක් ඒවා කැනපිය ආවා. මේක ඇවිල්ලා හાર્ඩ් টොප් ආපු වාහන. පේනවනේ. ඔන්න ඔය දැනුම තමයි අපි හොයාගෙන එන්නේ. එතකොට නිශාන්ත මහත්තයා මේ මොන අවුරුද්ද නිෂ්පාදනයක්ද? මේක 1968. 1968. මේක ඇත්තටම කලින් ඇවිල්ලා තියෙන්නේ පෙට්‍රල්. ඔව්. ඊට පස්සේ මේක ඩීසල් වලට පරිවර්තනය කරලා හදලා තියෙනවා. හැබැයි මේකේ ඔරිජිනල් තත්ත්වයේ මුකුත් වෙනසක් නොකර තමයි මේක අලුත් ගඩියාවන් කරලා තියෙන්නේ. ඒ හින්දාම තමයි මම මේක හොයලා ඉඳලා අරගත්තේ. ඔන්න ඕක තමයි මේ හිත බැඳෙන කාරණාව. ඒ කියන්නේ ඔන්න ඕක හින්දා කියන්නේ මේ පෙට්‍රල් වලින් දුවන වාහනයක් විදිහට ඇවිල්ලා ඩීසල් බවට කන්වර්ට් වෙලා. එතකොට මේ ඔබතුමා කියපු නිෂ්පාදන වර්ෂයත් එක්ක මේක දුම් පරීක්ෂණ එහෙම ඕනේ නැහැ. මේක 1976න් පස්සේ එකක් නෙමෙයි හින්දා අවශ්‍ය නැහැ. 76න් පස්සේ වල තමයි දුම් සාතික අවශ්‍යයි. එතකොට මේක අර මේ ඉන්ධන වෙනස ඇති වුණාට අනික් සියලු දේවල් ඒ විදිහටම ඔරිජිනල් විදිහට තියෙනවා. තව ටිකකින් අපි ඒක පෙන්නනවා. ඒකම දැන් මේ මම දන්න විදිහට නිශාන්ත මහත්තයා දැන් මේ වගේ වාහනයක් පදිනකොට දැන් වයසෙන් පරණ මේ වගේ යුගයක් පවතිච්ච වාහනයක් පදිනකොට මේවට පොඩි මේ තාක්ෂණික අවබෝධයක් ඒ වගේ දේවල් තියෙන්න ඕන. එතකොට ඔබතුමා හිතන්නේ දැන් නූතන પરම්පරාවට මේ වගේ ශේෂ කරලා යනකොට ඉතුරු කරනකොට මොනවද මේ නූතන પરම්පරාව මේ වගේ වාහනයක් සම්බන්ධව දැන් අපිටම කවුරු හරි මම වගේ දන්නේ නැති කෙනෙක් කරන් මේක පදිනවා. එතකොට යම්කිසි අවබෝධයක් තියාගන්න එපා මේක ඉදිරියට කරගෙන යන්න. එතකොට මේකෙන් ගමනක් ගියොත් නැහැ. එතකොට මොනවද මේක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා?
ඇත්තටම මේකේ මූලිකව සැලකිලිමත් වෙන මේක හරි බේසික් වාහනයක්. අර අනිත් ඒවා වගේ ලොකු සංකීර්ණ නැහැ. ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන්. හරි සරලයි. හැබැයි මේකේ තාක්ෂණය ඉතාමත් හොඳයි. මේක ඇත්තටම ගහේ ගලේ මඩේ ඕන තැනක යන්න පුළුවන්. අලුත් වාහනත් එක්ක බැලුවම ඉතාමත් හොඳයි. මේකේ මුල් තත්ත්වය රැකගෙන තමයි මේකේ මොඩිෆිකේෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ දාන්න ඕන වීල් ටික, එතකොට එන්ජින් පාර්ට් එක සියලුම ටික මුල් තත්ත්වය රැකගෙන ඇත්තටම දැන් අන්තර්ජාලයේ තියෙන හින්දා ඕනම කෙනෙක්ට සර්ච් කරන්න පුළුවන් මේකේ මුල් තත්ත්වය කොහොමද තියෙන්න ඕන, එහෙම මොකද්ද වෙන්න ඕන කියලා. ඒක හරහා බලලා ඒගොල්ලෝ මේ මුල් තත්ත්වය වෙනස් නොකර මේකේ තාම කෑලි ගන්න තියෙනවා, ලංකාවට එනවා. ඉතින් රීකන්ඩිෂන් කෑල්ලක් ගත්තත් ඒ විදිහට දාලා මේ හදන කතාම් බාසුන් හැලක් තියෙනවා, පට්ටලුත් තියෙනවා. මොන හරි දෙයක් ලියවලා හරි හදා ගන්න පුළුවන්. හරි සරල හින්දා මේක ඉච්චර අමාරුවක් නැහැ. ඉතින් අර ඒ දේ සැලකිලිමත් වෙලා මේකේ මුල් තත්ත්වය තියාගෙන වාහනේ දැන් මේක ඇත්තටම මේකේ එයා කන්ඩිෂන් හයි කරලා තියෙනවා, පවර් ස්ටීරින් හයි කරලා තියෙනවා. නමුත් ඒක මුල් තත්ත්වයට හානියක් නොවෙන්න ඒ කෑලි ඒ විදිහට තියලා සමහරක් වෙලාවට මේ ඉතින් අර ඊටි ටයර් එක වෙනකොට අර ෂොක් එකක් දාලා ඒ වගේ පොඩි වැඩ ටිකක් කරනවා, බබල් කරන්න තියෙන. ඉතින් ඒ ටික හදන කට්ටියත් ඇත්තටම තාම ඉන්නවා. ඉතින් ඒ විදිහට බලලා හරියටම හරියන කෙනෙක්ගෙන් බලලා හදලා හරියට මේක ගැන ස්ටඩි කරලා පාවිච්චි කරොත් තමයි වර්ණ වාහනයක වටිනාකම තියෙන්නේ. දැන් අර මෙතුමා කිව්ව කාරණාවක් මේක හදා ගන්න පුළුවන්, ලේසියෙන් හදන්න පුළුවන්, සරලව නඩත්තු කරන්න පුළුවන් කියන කාරණාව. මුංචි දැනුවත් භාවයක් ඕනයි කියලා. ඒකම කිව්වා මේ පවර් ස්ටියරින් එහෙම හදලා තියෙන කියලා කිව්වා. එතකොට මේකේ තියෙන කාරණාව තමයි මේ මෙතුමා කියන කාරණාව පොදු වැදගත් කාරණාවක් තියෙනවා අපේ පරම්පරාවට ගන්න. ඒක තමයි අර හදාarලා තමයි වදාර ගන්න ඕනේ කියන එකත් ඊළඟට මට මෙතුමත් එක්ක මතක් වෙනවා ආයි මාටින් ක්‍රොසින් මහත්තයා. එතුමා කියලා තියෙනවා මේ නූතනත්වයට එක්ක ගැලපෙන්නේ නැති කිසිම දෙයක් ලෝකේ පවතින්නේ නැහැ කියලා. ඒක තමයි අර කියපු කාරණාව. ඒ කියන්නේ අර පවර් ස්ටියරින් කරා ඒ වගේ පුංචි දේවල්. හැබැයි අපි මේ රැකගෙන තියෙන්නේ මේකේ තියෙන දේ ලෙසින් රැකගෙන ඊට පස්සේ පුංචි වෙනස්කම් කරලා තියෙනවා. ඉතින් මේ නිචාන්ත මහත්තයා මට කියන්නකො මේකේ මේ තරම් යකඩ යකේ අර ඔබතුමා කියු විදිහට ගහේ ගලේ මඩේ අවුවේ පින්නේ වැස්සේ ඕන තැනක යන්න පුළුවන් මේ ඔබතුමාගේ හාදයාගේ මේ එන්ජින් එකේ කැපැසිටි කොච්චරක් විතරද? 2660 cc. 2660. 2660ක එන්ජින් එකක් තියෙන යකඩ යකෙක් මේ. ඉතින් මේ අපි මේ හදවත පොඩ්ඩක් බලමු කොයි කියන විදිහට. ඔන්න දැන් ඉතින් අපි මේ යකඩ යකාගේ මේ අපූර්ව හාදයාගේ හදවත බලන්න සූදානම්. ඉතින් ඔය හදවතට ඉන්න වෛද්‍යවරයා තමයි මේ නිශාන්ත මහත්තයා. ඉතින් නිශාන්ත මහත්තයා චුට්ටක් අපිට මේක විස්තර කරලා දෙන්නකෝ. ඇත්තටම මේක මේ ඉන්ජෙක්ටර් හතරකින් ආපු 4 සිලින්ඩර් එන්ජින් එකක් මේකට තියෙන්නේ. මේක සාමාන්‍ය 2660 2700 වගේ එන්ජින් කැපැසිටි එක තමයි මේක දෙන්නේ. එතකොට මේකේ 4 wheel ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව අපිට මේක සාමාන්‍යයෙන් බස් වලට ඉඳන් මේ එන්ජින් එක මේ මොඩල් එක එන්ජින් එකට කියන්නේ 4DR5 එන්ජින් එක කියලා. මේක රෝසා බස් එකටත් ඉස්සර ආවේ මේ එන්ජින් එකම තමයි. එන්ජින් එක ගොඩක් පවර්ෆුල්. ඒ වගේම තමයි මේක ඉතින් මේ ජීප් එකටම හින්දා මේක හැමෝම 4DR5 කියලා තමයි මේ මොඩල් එකට කියන්නේ. මේ ජීප් එකට. එතකොට මේක මම තියෙන තත්ත්වෙම වෙනස් කරලා මුකුත් නැතුව AC එකක් හයි කරලා තියෙනවා. පවර් ස්ටියරින් එකක් හයි කරලා තියෙනවා. පහසුව සඳහා බ්‍රේක් වලට සර්ව් බ්‍රේක් පද්ධතියක් හයි කරලා තියෙනවා. වෙන කැලි ටිකක් දාලා. නමුත් මේකට මූලික දේවල් වලට හානියක් නොකර තමයි මේ සියලුම ටික කරලා තියෙන්නේ. ඉතින් අපේ නිශාන්ත මහත්තයා මේ ඔබතුමාගේ වාහනේ මම දකිනවා විශේෂතාවයක්. ඒක තමයි මේ සමහර වෙලාවට මේ වාහනේ වෙනත් වාහන වල දකින්න නැති අර ටැග් බැච් ඒවා හරියටම තියෙනවා. එතකොට යම් කාලයක කාට හරි මේ වාහනයක් මේ වගේ තියෙන කෙනෙක්ට මේක ටින්කරින් කරන්න, පේන්ට් කරන්න හිතෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට අන්න එහෙම ඒ අවශ්‍යතාවයක් ආවම මේ වගේ දේවල් හුඟක් අය අතින් අපේ නොසලකලිමත් භාවයෙන්ම නැති වෙලා යනවා. ඒක වාහනේ අර පැරණි ගුණයට පොඩි හානියක් වෙනවා. එතකොට ඔබතුමා මෙන්න මේ වගේ අවස්ථාවකට මොකද්ද දෙන උපදේශය මේ අපිට? ඇත්තටම මෙහෙමයි. මේ පරණ වාහනයක් කියන්නේ අමුතුම දෙයක්. ඒක දැන් ඇත්තටම අලුතෙන් ගන්න බැරි දෙයක්නේ. ඒ හින්දා මේ පරණ වාහන පාවිච්චි කරන කට්ටිය විශේෂයෙන් මේකේ මුල් තත්ත්වය ගැන උනන්දු වෙන්නම ඕන. මේකේ මොනවාද මුලින් තියෙන්න ඕන, මොනවාද මේක ඔරිජිනල් තත්ත්වයට තියෙන්න ඕන මොනවාද කියලා. ඉතින් ඒකින් හින්දා ඒ ටික පරිස්සම් කරගන්න ඒගොල්ලෝ දැනගන්න ඕන. අනිවාර්යෙන් පින්තාරු කරනකොට, ටින්කරින් කරනකොට ඒ බාසුන් නැහලට මේකේ උපදෙස් දීලා මේ කොටස් වලට හානියක් නොවෙන්න ඒව වහලා කරලා ටේප් වලින් වහන්න පුළුවන්. ගල
ගලවලා ඊට පස්සේ හයි කරන්න පුළුවන් කෑලි තියෙනවා. ඒ ටික ඒ විදිහට ගලවලා හයි කරගන්න ඒගොල්ලෝ දැනුවත්භාවය තමයි මේකට අනිවාර්යෙන් තියෙන්න ඕන. මේක නැත්තම් වටිනකමක් නැතුව සමහර කට්ටිය හිලක් විද්දත් ඒ බැජ් එකක් උඩින් විදිනවා මොකක් හරි හයි කරන්න හෝන් එකක් හයි කරන්න සමහරු මම දැකලා තියෙනවා එහෙම විදිනවා. ඉතින් ඒක ඇත්තටම දැනුවත්භාවය වෙන්න ඕන. මේ පරණ වාහනයක වටිනකම තියෙන්නේ ඒකේ ඔරිජිනල් තත්ත්වයේ තියෙන එක තමයි. ඒක ඉතින් ඒක රැක ගන්න අනිවාර්යයෙන්ම ගන්න කෙනා ඒක මොන දෙයකින් හරි දැනුවත් වෙලා ඒක පරිස්සම් කරගන්න ඕන. ඔන්න දැක්කනේ. දැන් මේ අර කිව්ව හෝන් එකක් හයි කරන්න උනත් හිලක් විදිනකොට උනත් පරිස්සම් වෙන්න ඕනේ. ඒකේ ගුණාත්මක බව රැක ගන්න කියලා. එහෙනම් ඉතින් අපි නිසාන්ත මහත්තයා මේක පොඩ්ඩක් අපි බොනට් එක වහමු නේද? ඔන්න දැක්කනේ. දැන් අර මෙතුමා කියපු කාරණාව අපිට සක්සුදක් වගේ පැහැදිලි. ඒ කියන්නේ මේ පේනවනේ මේ නිකල් කොටස් වල තියෙන සුන්දර බව, ඒ වගේම මේ ඉස්සරහා තියෙන සියලුම උපාංග වල මනා තත්ත්වය එලෙසින් රැකගෙන තියෙනවා. ඒකට යම්කිසි කැපකිරීමක් තියෙන්න ඕනේ. සුන්දරත්වය නිකන් රකින්න බෑ. තරුණියකට උනත් සුන්දරත්වය වෙනුවෙන් පුංචි මහන්සියක් ගන්න වෙනවා. ඒ උපතින් ආපු සුන්දරත්වය රැක ගන්න මෙතුමලා කොයිතරම් උත්සාහ කළා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. දැන් මට ඔබතුමාගෙන් අහන්න තියෙන තව එක කාරණාවක් මේ අපි මේ ඉදිරිපස ගැන කතා කරලා. නිශාන්ත මහත්තයා දැන් මේ වගේ වාහනයක් එක්ක මිනිස්සුන්ට අනන්තවත් මතක ගොඩ ගැහෙනවා. මේ මතක පොතේ ඔබතුමාට මේත් එක්ක තියෙන සුන්දරම මතකේ මොකද්ද? කොහෙද ගිය හොඳම ගමන හෝ මේක හදන්න ගිහිල්ලා වෙච්ච දේවල් හෝ මොනවා හරි? ඇත්තටම මම මේකේ ගිය හොඳම ගමන තමයි මම දැන් මාසෙකට විතර කලින් ගියා යාලේ. යාලේ ගිහිල්ලා දවස් 4ක් ඉඳලා ආවේ. ඉතින් ඇත්තටම මේකේ ගිහිල්ලා මට මේ ට්‍රැකර් කෙනෙක් විතරයි ගෙනියන්න ඕන උනේ. යාලේ කැලේ අනිත් වාහන යන්න බැරි තැන්වල මගේම කියලා මට ඕන විදියට මම සෑහෙන එන්ජොයි කරා ට්‍රිප් එකක්. ඒකේ තියෙනවා තවත් අපතුරු කතාවක්. ඒ කියන්නේ මේ වගේ වාහනත් එක්ක බැඳිලා ඉන්න මිනිස්සු එහෙම ලේසියෙන් නිකන් මේ ඕපාපාතිකව එහෙම පාවෙන මිනිස්සු නෙමෙයි. බලන් ගියාම. ඇයි? මට මතක් වුණේ එකපාරටම 9:05. ඉස්සර මේ වගේ ජීප් එකකින් 9:05 වැඩසටහනකට ගිහින් ඒකට මෙතුමා කියනවා මේ මම මෙහෙම ගිහිල්ලා මෙහෙම යාල රසවින්ද කියලා. ඒකේ තියෙනවා පුංචි රහක්. ඒ කියන්නේ මේ මිනිස්සු ගාව මේ පරණ වාහන වලට මේ ආදරය ඇති වෙන්න හේතු සාධක හොයාගෙන ගියොත් කවුරු හරි. ඒකේ තියෙනවා මේ මිනිස්සු බොහොම අපූර්ව සුන්දර මිනිස්සු වගේ. ඉතින් මේ දැන් ඉතින් අර හැමදාම වීල්ස් ට්‍රැවලට උදා වෙන වාසනා ගුණේ උදා වෙන්න තමයි දැන් හදන්නේ. අපි මේකත් එක්ක පුංචි වටයක් යන්න ඕනේ. හැබැයි මේ වටේ යන්න කලින් මේක ඇතුළට ගියාම තව අනන්තවත් දේවල් ඇති කතා කරන්න. අපි ගිහිල්ලා බලමු. නිශාන්ත මහත්තයා අපි පොඩ්ඩක් ඇතුළට යන්න. ඉතින් අර වාසනා ගුණය ලැබෙන්න ගියාට තව චූටි දේවල් තියෙනවා මේකේ බලන්න. හොඳේ ඒවා මේ වාහනේ ළඟට ලං වෙනකොට තමයි ඒවා පෙන්වන්නේ බොහොම වැහිලා තියෙන දේවල්. මෙහෙ එන්නකො පෙන්වන්න. මේ තියෙන්නේ මේකේ තියෙන සරණ විරුද්ධක කොටින්ම අපේ වචනෙන් කිව්වොත් දොර හම් වෙන. සවි වෙන. මේ බඳට සවි වෙන. ඒවා පවා එලෙසින්ම තියෙන හොඳේ පුංචි දොරවල් බහැලා දොර කණු ගෙවිලා එහෙම වෙච්ච කාරණා නෙමෙයි මේ සෙනෙහසේ රැකවරණය ලැබපු ආදී. ඉතින් මේ පේන පුංචි වීදුරු කොටස් හරිම පුරුබූටි. ඒකම එන්නකො මේ බොහොම සියුම් දේවල් මේකේ තියෙනවා. මේ තියෙන්නේ එලෙසින්ම රැකගත්තු දේවල්. අර නිශාන්ත මහත්තයා කිව්වේ වාහනේ හදනකොට පේන්ට් කරනකොට මෙන්න මේවා ගැන අවබෝධයෙන් ඉන්න ඕනි කියලා. ඉතින් මේ බලන්නකො මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ ජීප් වල වෙනේවේ මේ සම්පූර්ණ වීදුරුව එකටලු වෙන්නේ. එතකොට මේක ඇරලා අදටත් ඕනනම් ඇතුළේ යන අයට එළියේ තියෙන හුරන් රැලි වල පහස විඳින්න පුළුවන්. ඉතින් ඔන්න වගේ චූටි හුඟක් වටිනාකම් මේකේ තියෙනවා. එහෙම තමයි මේ කාරණාව වෙන්නේ. කාන්ත මහත්තයා මේ අපූර්ව හාදයාගේ තව හුඟක් දේවල් තියෙනවා ඔබ නොදකපු. මේ මෙතන තියෙනවා මේක දැන් අර එතුමා කියන්නේ AC කරලා තියෙන කියලා. AC නැති කාලේ මෙතෙන් තමයි ඇතුළට හුලං වැදුන ඇතුළේ ඉන්න අයගේ 1000 නෙවෙයි. ඒකම මෙතනක් තියෙනවා මේ වගේ මේ හුලං යන කවුරුවක්. ඒකම මේක යම් දවසක මේගොල්ලන්ට ඕන වුණොත් මේක මේ තියෙන ස්වභාවය වෙනස් කළා වෙනම විදිය රටයක් ගන්න මේක වහලා අයින් කරන්න මේ වහල සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න පුළුවන්. එතකොට මේ වින් ස්ක්‍රීන් එක මෙන්න මේ තියෙන ආධාර දෙක ආධාරයෙන් මේ බොනට් 2 මතට බාන්න පුළුවන්. ඒ වින් ස්ක්‍රීන් එකත් මේ පැත්තට පාත් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේක තියෙන්නේ. ඒ වගේම මේකේ ඒ වගේ සියුම් දේවල් හුඟක් තියෙනවා. ඉතින් මේ නැවුම් භවයේ සද්ද අහන්න සමහර ජෑම් කඩන්න ඕනෙම නැහැ. මේ තියෙන නැවුම් භවයේ සද්දේ. තේරෙනවනේ? එහෙම තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි යන්න හදන්නේ අර වාසනා ගුණේ හොයන්න. ඕගොල්ලන්ට තෙත හැකි.
හැබැයි ඉතින් මේවා වීල්ස් ට්‍රැවලර්ටම විතරක් ලැබෙන අවස්ථා. එන්න ගන්න. ඉතින් මත අපි නැගිමු අතුරේ. ඒකම මේ තියෙන සියලුම උපාංග ඒ විදිහටම ඔරිජිනල් විදිහට සහ ඒවා තවත් වඩා සුරක්ෂිත කරලා තියෙනවා. එතකොට දැන් මම ඉස්සෙල්ලා කරලා පෙන්නුවානේ මේ වීදුරුව ඇරෙන වෙන හැටි, උඩ යට යන හැටි මේ වයින්ඩර් වල. ඉතින් නිශාන්ත මහත්තයා මේ අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ මේ ඩෑෂ්බෝඩ් එක ගැන. සාමාන්‍ය මේ වාහනේ ඩෑෂ්බෝඩ් එක ගැන. ඇත්තටම මේක හරි සරල ඩෑෂ්බෝඩ් එකක් ආපු වාහනයක්. මේකේ ඔක්කොම ස්විච් පද්ධති තියෙන්නේ බටන් වලින් අදින්න. වයිපර්, එතකොට හෙඩ්ලයිට්, එතකොට ඒ වගේ මේකේ ඔරිජිනල් කැසට් රේඩියෝ එක තමයි මේ තියෙන්නේ Mitsubishi. එතකොට ඊට අමතරව මම මේකට දැනට වෙනස්කමක් නොකර දාලා තියෙනවා Android set එක. එයා කන්ඩිෂන් එකක් හයි කරලා තියෙනවා. ඒකත් එන දෙකෙන් ගැලවුවට පස්සේ කිසිම හානියක් නැහැ වාහනේ මුල් තත්ත්වෙට. එතකොට මේ තියෙන ඔරිජිනල්ම ආපු මීටර් බෝඩ් එක. මේකේ සියලුම දේවල් වැඩ කරනවා. හෑන්ඩ් බ්‍රේක් එකේ ඉඳන් සියලුම ටික වැඩ කරනවා. මීටර් ස්ටිකර්, ඩීසල් මීටර්, ස්පීඩෝමීටර්. මේක තමයි ඔරිජිනල් ආපු මීටර් බෝඩ් එක. 4 වීල් වලට වෙනම බොත්තමක් තියෙනවා. චාර්ජින්, පෙට්‍රල්, ඩීසල්, එතකොට ටෙම්පරේචර් එක, ඊට අමතරව ස්පීඩෝමීටර් කේබල් එක. ඒ ස්පීඩෝමීටර් එක තියෙන මේ හැතැම්මද මේ කිලෝමීටර්ද? මේක කිලෝමීටර්. කිලෝමීටර්. මේක ජපන් වාහනේ. ඒ හින්දා මේක කිලෝමීටර් වලින් තමයි තියෙන්නේ. එතකොට මේ ඔරිජිනල් මේකට එන ලයිට් එක. එතකොට මේ සන් වයිසර්. මෙතන තමයි වයිපර් මෝටර් එන්නේ. මේක මුල් තත්ත්වෙම තාම තියාගෙන ඉන්නවා. ඔව් මෙතන එළියෙන් බැලුවොත් අර වතුර වීදුරට වතුර මේ විදුර ඉදන එකේ ඉඳන් තියෙනවා. ඔක්කොම වැඩ කරනවා. ඊට පස්සේ මේ මෙතනයි මේ ගියර් කීපයක්ම තියෙන්නේ. ඔව් මේක තමයි 3 liver ගියර් බොක්ස් එකක් තමයි මේකට තියෙන්නේ. මේ 4 wheel එකක් low high තියෙනවා. ඊට අමතරව normal gears ටික තියෙනවා. එතකොට හෙඩ්ඩින් වැඩ කරන්නේ? හෙඩ්ඩින් වැඩ කරන්නේ සාමාන්‍ය විදිහට මේ ඔරිජිනල් මේ ස්විච් හෙඩ් මෙතනින් දාලා හෙඩ් එක වටනහම චූටි නිල් පාට බොත්තමක් මේකේ පෙන්නනවා. හෙඩ්ඩින් වැඩ කරන්නේ ඔරිජිනල් විදිහට. එතකොට මේ මගේ ඉස්සරහා මේ මගේ මෙතන මේ මෙතනක් තියෙනවා මොකද්ද ටැග් එකක් ඒ මොනවද? ඒ ඇවිල්ලා මේකේ ඇත්තටම ගියර් සිස්ටම් එක තමයි ඒකේ ගහලා තියෙන්නේ. මේ රිවර්ස් එක තියෙන්නේ එහා පැත්තේ කෙරවලට. සාමාන්‍ය ගියර් 4 තමයි ඉන්නේ. මේ තියෙන්නේ 4 wheel වල high low ගියර් ටික. දැන් ඉතින් ඔන්න ඔහම තමයි මේ අපූර්ව වාහනේ ඇතුළත පෙනුම තියෙන්නේ. හරි. ඔන්න ඉතින් මේකේ ඩෑෂ්බෝඩ් එක දැන් සම්පූර්ණයෙන්ම පෙන්නුවා. දැන් ඉතින් හදන්නේ අර කියපු රවුම යන්න. ඉතින් මේක ගෙනිලා බලන්න ඕනේ මේ අච්චරියම කොහමද කියලා. එන නිසාට වාක්‍ය අනිත් උඩ පැතුම්ම තමයිද මේක ආවේ? ඔව් නේ. මේ කොයි කාලෙද ගෙනාවේ? එහෙනම් ඉතින් ඒ කතන්දරෙත් හරි. අපි මේ යකඩ හාදයට එක්ක මේ යකඩ යකත් එක්ක හොඳ රවුමක් ගිහිල්ලා ආවේ. ඔයගොල්ලෝ දැක්කනේ. එහෙනම් ඉතින් මේ දැන් එහෙම බැස්ස පළියට මේකට සමුදෙන්න බෑ පේනවනේ. මේ තියෙන සියලුම දේවල් මේ විදිහටම ඒ නැවුම් බවේ හැඬ ඇහෙන්න නඩත්තුව තියෙනවා. සෙනෙහස තියෙනවා, රැකවරණය තියෙනවා. එහෙම තමයි මේවා තියෙන්නේ. මේ ආපු ඒ විදිහටම රැකිච්ච මේ බැජ්. ඉතින් මේ ඕම තමයි මේ හාදයා ඉන්නේ මෙහි. තවත් යුග ගණනාවක් ලංකාවේ රථවාහන ඉතිහාසයේ රකින්න
කෞතුක වස්තු මේ පීලි පවා ඒ විදිහටම හොඳට තියෙන මේ අතට දැනෙනවා. ඒක මං හිතලා කිව්ව නෙමෙයි අතට අහුවෙච්ච ඉඳ කිව්වේ. ඉතින් එහෙමනම් නිශාන්ත මහත්තයා බොහොම ස්තුතියි අපිට මේ උදව් කරාට. ඒ වගේම ඔබතුමාලා තමයි කවදා හරි දවසක ලංකාවේ රාය ප්‍රිය සාහිත්‍ය ලියවුණු යම් දවසක ඔබතුමාලා තමයි ඒකේ පරිච්ඡේද බවට පත් වෙන්නේ. එහෙනම් හරි බොහොම ස්තුතියි. ජය වේවා.